රටේ ස්වාධීනව නීතිගරුකව වැඩ කරේ නැත්නම් ඒ රට වැටෙනවා. ඒක අපේ යුතුයකම තමයි ව්‍යවස්ථාදායක වශයෙන් මේ අනිකුත් අංශ දෙක කොහොම හරි කෙලින් තියාගෙන ශක්තිමත් කරලා නිලධාරීන්ට කොන්ද පණ තියෙන විදිහට වැඩ කරන්න පුළුවන් වපසරිය හදලා ඉතාමත් ශක්තිමත් පිලර්ස් තුනක් මේ රටේ නිර්මාණය කිරීම. මම මේ කතාවේදී ආරම්භයේදීම ගන්නම් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් තියෙන ඉඳ සභානායකතුමාත් ඉන්නේ ඉඳ නැත්තම් මේ වෙනත් මාතෘකාවලට මේක අමතක වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සභානායකතුමා ගොඩක් තියෙනවා ඔවුන්ගේ අදෝනාවන් ගොඩක් අපිට අහන්න ලැබෙනවා. ඔවුන්ගේ දීමනා සම්බන්ධයෙන් කප්පාදු කරලා ඉතාමත් මම හිතන්නේ අපහසුතාවයට එතුමාලා පත් වෙලා ඉන්නවා කියන එක අපිට දැනුවත් වෙනවා. ඒ වගේම කතානායකතුමා කොමිටියක් දාලා මම හිතලා හදලා තිබ්බ මම හිතන්නේ යම් කිසි ක්‍රමවේදයක් ඒකට මම හිතන්නේ ඒ රිපෝට් එකට මම හිතන්නේ ඊතරම්ම හිතකාමී අදහසක් දැක්ුවේ නැහැ පාර්ලිමේන්තුවේ මම හිතන අංශ 9ම උන් කිව්වේ නැවත එය සංශෝධනය කරලා ඔවුන්ගේ අදහස් අරගෙන නැවතේ සලකා බලලා අලුත් රිපෝට් එකක් හදන්න කියන ඉල්ලීම ඔවුන්ගෙන් ලැබෙනවා. මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම මුතුමල්ලාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා හිටනවා.